ඔයා දන්නවද ස්මාර්ට්ෆෝන් යූසර්ස් ලගෙන් 128කට වඩා ප්‍රමාණයක් ෆෝන් එක විදිහට යූස් කරන්නේ iPhone එකක් කියලා. ඒත් 128ක් කියන්නේ පොඩි අගයක් නෑ. ඒක එහෙම වෙන්නේ නෑ. මොකද ලෝකයේ දැනට ස්මාර්ට්ෆෝන් බිලියන 7.4කට වඩා අගයක් තියෙනවා. ඒක ලෝක ජනගහනයටත් ආසන්න අගයක්. ඉතින් එතකොට මේ 128 කියන්නේ ලොකු අගයක්. මොකද ඒ iPhone විතරක් වෙන නිසා. Android ස්මාර්ට්ෆෝන් ගත්තොත් අපිට විවිධ නම් වලින් සහ විවිධ බ්‍රෑන්ඩ් වලින් විශාල ප්‍රමාණයක් තියෙනවා. iPhone මේ විදිහට ගොඩක් ජනප්‍රිය වෙන්න බලපාන රීසන් 5ක් අපි අද කතා කරමු. Number 1 quality and durability. iPhone එකක් අපිට හොඳ quality එකකින් වගේම ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් device එකක් විදිහට තමයි එළියට එන්නේ. අනිත් ස්මාර්ට්ෆෝන් වලට සාපේක්ෂව iPhone එක අපිට වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට 2016 රිලීස් වුණ iPhone 7 එක අදටත් යූස් වෙනවා. දෙවෙනි රීසන් එක තමයි Apple ecosystem එක. ඒ කියන්නේ iPhone එකක තියෙන data තවත් Apple device එකක් එක්ක share කරගන්න හරිම ලේසියි. ඒ කියන්නේ ඔයා ළඟ MacBook එකක් හරි iPad එකක් හරි iWatch එකක් හරි තියෙනවා නම් මේ දේවල් හරිම පහසුවෙන් කනෙක්ට් කරගන්න පුළුවන්. Number 3 තමයි privacy and security. Apple සමාගම user information ආරක්ෂා කරන්න ගොඩක් ලොකු අවධානයක් දෙනවා. අපි හැමෝම දන්නවා Apple ID එකක් කාටවත්ම ලේසියෙන් කඩන්න අමාරුයි කියලා. උදාහරණයකට ඔයා දැකලා ඇති iCloud lock වෙලා තියෙන Apple device ගොඩක් අඩු මුදලකට විකුණන්න දාලා තියෙනවා. මොකද මේවා ගොඩක් වෙලාවට ගන්න පුළුවන් parts වලට විතරයි. Number 4 software update. iPhone එකකට iOS update ආසන්නව අවුරුදු 5ක හෝ 6ක කාලයක් එනවා. උදාහරණයකට 2018 රිලීස් වුණ iPhone XS එකටත් iOS 18 support කරනවා. Number 5 තමයි camera and performance. iPhone එකේ chipset එක විදිහට තියෙන්නේ එයාලගේම features තියෙන A series chipset එකක්. මේක ඇත්තටම ගොඩක් powerful chip එකක් වගේම ඕනම app එකක් smooth විදිහට මේකේ run කරගන්නත් පුළුවන්. camera එක ගැන නම් ගොඩක් අය දන්නවා. මොකද ගොඩක් අය iPhone එකක් purchase කරන්නේ ඒකේ තියෙන camera performance වලට කැමති හින්දාම තමයි. ඔයත් iPhone ගැන දන්න දෙයක් තියෙනවා නම් පහලින් comment එකක් දාගෙන යන්න. Tecnologia!